ඒ කියන්නේ ඉස්සර කතාවට කියන්නේ ආච්චිට හාල් ගන්නවද කියලා. අහලා තියෙනවද එහෙම? ඔයාට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන් නම් අන්න තව වටිනාකමක් එකතු වෙනවා. දැන් රටේ ජනාධිපති වුණත් Tamanට ඉංග්‍රීසියෙන් කතා කරන්න බැයි නම් එතන යාගේ දුර්වලතාවයක් මේක. පොඩි තැනකින් පටන් අරගෙන මම දැක්ක අර මුල්ම වාහනේ විදිහට තැපැල් 90ක්. ඒවල සමහරට දන්නෙත් නැතුව ඇති පොඩි බයික් එකක් නේක. තැපැල් 90කින් පටන් ගන්න කතාවක් පස්සේ ලොරියක් ගන්නවා ටික කාලයක් ගිහිල්ලා. ඒකේ අර අපිට ඉගෙන ගන්න පාර්ට් එකක් තියෙනවා. ඒ චූටි තැනකින් පටන් අරගෙන හරි දැන් අපි ප්‍රධාන වශයෙන් එයාව දන්නේ මෝල් හිමියෙක් කියලානේ. සල් මෝල් හිමියෙක් කියලානේ. හරිද? ඊට වඩා තියාගේ ව්‍යාපාරික ජාලයක් තියෙනවා. අරලිය චේන් එකේ හොටෙල්ස් එහෙම එයාගේ ව්‍යාපාර ජාලයක් තියෙන පොඩියට පටන් අරගෙන මිනිහෙකුට යන්න පුළුවන් තැන ගැන හොඳ උදාහරණයක් හොඳ ආදර්ශයක් එතන තියෙනවා. ඒකට එක එක කට්ටිය විවිධ මේ විවේචන එල්ල කරන්න පුළුවන්. ඒවා පැත්තකින් තියමු. ඒවල හරි වැරදි අපි දන්නේ නැහැ. නමුත් පෞද්ගලිකව ගත්තාම එයා බොම් පොඩි තැනකින් පටන් අරගෙන අපි හිතමු නිකන් ආරම්භක මට්ටම ගත්තාම නිකන් බයිසිකලයක වීමිටි බැඳගෙන යන වගේ තැනකින් පටන් ගන්න. ඒ වගේ තැනකින් ගිහිල්ලා හරිද? ස්ටාර්ටින් පොයින්ට් එක. අද වෙනකොට Tamanගේ නිවස තුල මේ මුළු ලෝකෙම ධනවතුන් අතර ප්‍රසිද්ධ රෝල්ස් රොයිස් කාර් එකක් පාක් කරනවා කියන එකේ ඉතින් ලොකු කතාවක් තියෙනවා. ඒකේ මිනිස්සයා කොයිතරම් මේ අමාරු ප්‍රොසෙස් එකක් ඇතුළේද උතෙන්ට එන්න ඇත්තේ. අපි ඒකේ අර හොඳ පාර්ට් එක බලමු. මම දැක්කද අපේ ලංකාවේ ඉන්නවනේ හරි කුහකයෝ. ඒ වීඩියෝස් වල නිකන් මම පොඩ්ඩක් කමෙන්ට්ස් බැලුවා. හරිද? ඉතින් සමහරු දාලා තියෙනවා කීරි සම්බා ගණන් යයිද? අයියෝ අරලිය එකේ කීරි සම්බා එක ටිකක් ප්‍රසිද්ධයිනේ. ඒකට දැන් මේ ගාන අපෙන් තමයි ඊළඟට අල්ලන්නේ. සමහරු ඉතින් සාප කරලා පවා තියෙනවා. එහෙම බෑ ළමයි. ඔබට ධනවතෙක් වෙන්න ඕන නම් අංකයකටම ඔය කුහක මානසිකත්වයෙන් අයින් වෙන්න. ඔයාට කවුරු හරි දිනුනා දැක්කහම ඒකෙන් ඔයා ගන්න ඕන නියමයි. මමත් මේ වගේ කරනවා. අන්න ඒ පාර්ට් එකයි අල්ලන්න ඕන ළමයි. අපිට එහෙම උදාහරණ පේන්න තියෙන එක හොඳයි. ලංකාවේ රෝල්ස් රොයිස් පාරේ යනකොට අන්න ඔබත් ටික ඒ රෝල්ස් රොයිස් ක්ලබ් එකට ටික ඔබ රෙඩි වෙනවා. එහෙමයි ඒක දකින්න ඕන. අපි ඉන්න මට්ටමට වඩා ඉහළ මට්ටම් ඇසුරු කරනකොට අපි දන්නේම නැතුව ඒ මට්ටමට ටික එනවා. ඒක එහෙම සුබවාදීව දකින්න. එහෙම නැතුව මිනිහෙක් වාහනයක් ගත්තොත්, ගයක් හැදුවොත් මොන හරි අචීව්මන්ට් එකක් කරපුවාම ඌට අර කෙලින්ම නිකන් මේ කුඩු සල්ලි අර ඔහොම කුහකම් පෙන්වන්න දෙපා. එහෙම කරන කට්ටිය දියුණු වෙන්නේ නැහැ. හරිද? ඔය ටෝක්ස් දෙන්නේ රෝල්ස් රොයිස් එක ගැන නිකන් අනම්මනම් කියලා ටෝක්ස් දෙන්නේ අඩුම රෝල් එකක්වත් ගන්න බැරි මිනිස්සු සමහර විට. රොයිස් තියා රෝල් එකක් කණ්ඩ. හරිද? ඒවා නෙමෙයි ක්‍රමේ. ඔයා අල්ලන්නෝක ඕන මෙන්න මේ තැනින්. ලංකාවේ මිනිහෙක් ජාත්‍යන්තර මට්ටමේ ධනවතෙක් බවට පත් වෙනවා. අපිටත් පුළුවන්. සාධාරණ මාර්ගයක් ඔස්සේ ඔබත් ඒක කරන්න. එයා ඇත්තටම ලංකාවේ පොඩ්ඩක් ඔය බත් කන රටාව වෙනස් කරපු මිනිස්සෙක්නේ. එහෙම අපිට ගන්න හොඳ පැති තියෙනවනේ. ඒ කියන්නේ ඉස්සර කතාවට කියන්නේ ආච්චිට හාල් ගන්නවද කියලා. අහලා තියෙනවද එහෙම? ආච්චිට හාල් ගන්නවද කියලා බනින සීන් එකක් තියෙනවා ඉස්සර. දැන් ඒක නැහැනේ. ඔයාලා දන්නෙත් නැහැනේ. ඇයි? ඉස්සර හාල් ගරන්න ඕන ළමයි. ඒ කාලේ ගෙවල් වල නෑබිලිය කියලා හැම පොඩි එකක් තිබුණා. මම දන්නේ තාමත් තියෙනවද කියලා. ඒකෙන් ගරලා තමයි හාල් ටික ගන්නෙ. මොකද ගල් තියෙනවා ගොඩාක්. වී සහල් කරලා අපිට කණ්ඩ මිලදී ගත්තයින් පස්සේ ලොකු වෙලාවක් ශ්‍රමයක් එකට වැය කරන්න ඕන ගල් ටික අයින් කරගන්න. එතකොට ඔය මුලින්ම ලංකාවේ මේ ගල් වැලි ඉවත් කළ සහල් කියන නිෂ්පාදනය ඉදිරිපත් කරන්නේ ඔය අරලිය කියන ගෲප් එකෙන්. එහෙම තමයි අර ධනවතෙක් නිර්මාණය වෙන්නේ හුඟක් වෙලාවට සමාජයේ තියෙන ප්‍රශ්නයකට විසඳුමක් නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒ විසඳුම හැමෝටම ඕන වෙනවා. සමාජයේ මිනිසුන්ට තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට විසඳුමක් ඔබට නිර්මාණය කරන්න පුළුවන් නම් එක්ක සේවාවක් විදිහට නැත්නම් නිර්මාණයක් ප්‍රොඩක්ට් එකක් විදිහට එතකොට ඒක හැමෝටම ඕන වෙනවා.
දැන් කොවිඩ් කාලේ Zoom තාක්ෂණය ලෝකෙ හැමෝටම ඕන වුණා. ඒ නිසා ඒ සප්ලයි සර්විස් එක එයාලව මහා ප්‍රකෝටිපතියන් බවට පත් වුණා. ඒ විදිහට තමයි අර සාමාන්‍ය අපි ව්‍යාපාරයක් කරනකොට ව්‍යාපාරයක් නිර්මාණය කරන්න ඕනම යම්කිසි ප්‍රශ්නයකට විසඳුමක් දෙන විදිහට. කියන්නේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් විසඳන්න ඕනේ. එතකොට තමයි මේ ව්‍යාපාරේ ඉක්මනින්ම සාර්ථක වෙන්නේ. ඉතින් අර විදිහේ කුහක මානසිකත්වයක් ගොඩනගා ගන්න එපා. ඉතින් එහෙම ඒව හොඳයි. ඉතින් මෙහෙම දේවල් වෙන එක ඒව දැක්කහම තමන් ඉන්ස්පයර් වෙන්න ඕන. ඒතර මම ආයෙත් අර පොයින්ට් එකට ආවොත් අධ්‍යාපනය මුදල් මත ඒ තක්සේරු කරන්න යන්න එපා. ඔබ කොයිතරම් ධනවතෙක් වුණත් ඔබට පොඩි හීනමානයක් ඇති වෙන්න පුළුවන්. ඔබ අධ්‍යාපනික වශයෙන් achievement කරලා නැත්තම්. ඒ නිසා ඔයාලගේ ජෙනරේෂන් එකේදී අවම වංශයෙන් විශ්වවිද්‍යාල උපාධියක් කියන මට්ටම දැන් ඉතින් කම්පල්සරි ලෙවල් එකකට ගන්න ඕන ඔයා. ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් achieve කරගත යුතු ටාගට් එකක් විදිහට තියාගන්න. ගේමක් ගහලා දිනුනවා කියන එක වෙනයි. අර සාර්ථකත්වය ගැන ඔයා ඔය කතා කරන්නේ. ඒ විතරක් නෙමෙයි. තව පැති තියෙනවා. සමාජීය වශයෙන් නමක් හදෙන්න ඕන. නැත්නම් කුඩු විකුණලත් පුළුවන් නේ ඔයාට ගේමක් ගහලා දිනු වෙන්න. එහෙම බෑනේ. ඔයාට සමාජීය රෙපියුටේෂන් එකක් හැදෙන්න ඕන. මෙයා මෙහෙම සමාජයට සේවයක් කරන පුද්ගලයෙක්. ඔයාට අධ්‍යාපනයක් තියෙනවා නම් එතකොට තවත් වටිනාකමක් ඔයාට ඇඩ් වෙනවා. ඔයාගේ හොඳ පර්සනැලිටි එකක් තියෙනවා නම් ඔයා තවත් වටිනාකමක් එකතු කරගන්නවා. ඔයාට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන් නම් අන්න තව වටිනාකමක් එකතු වෙනවා. දැන් රටේ ජනාධිපති වුණත් Tamanට ඉංග්‍රීසියෙන් කතා කරන්න බැයි නම් එතන යාගේ දුර්වලතාවයක් මේක. මම කියන්නේ ඒකත් පුළුවන් නම් එයාට ඊට වඩා ග්ලෝ එකක් තියෙනවනේ. ඒක ඔය හැම පැත්තෙම ඩෙවලොප් වෙන්න. අර ගේමක් ගහලා මොකක් හරි කරගන්නවා කියන සංකල්පයෙන් අයින් වෙලා ස්ථාවර සාර්ථකත්වයක් හදාගන්න. ඒක තමයි ඇත්ත සාර්ථකත්වය. රයිට්.